සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ගාමන්ට් ෆැක්ටරි වල සේවය කරන සේවක සේවිකාවන්ට ඉතාමත් වැදගත් මාතෘකාවක්. අපි පළමුව කතා කරනවා 1941 අංක 27 දරන පඩිපාලක සභා ආඥා පනත සම්බන්ධව. ඉන් අනතුරුව එහි අඩංගු ඇඳුම් සෑදීමේ කර්මාන්තයට අදාළ පඩිපාලක සභා ආඥා පනත සම්බන්ධව. ඒ යටතේ වැඩ කරන සාමාන්‍ය දවසක් යනවා. කුමක්ද කියලා අපි විග්‍රහ කරනවා. ඒ වගේම අතිකාල ගෙවීම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධව, ඒ වගේම සේවක සේවිකාවන්ට හිමිවන සති නිවාඩු සම්බන්ධව, වාර්ෂික නිවාඩු සම්බන්ධව සහ රජයේ නිවාඩු දවස් සම්බන්ධව. ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම් කරගනිමින් හා සේවක අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක අනපනත් අතරට ගැනෙන පඩිපාලක සභා ආඥා පනත සේවකයන්ගේ පඩි, සේවා කොන්දේසි හා සේවා තත්ත්වයන් පාලනය කරන පනතක් ලෙස හැඳින්විය හැකියි. 1941 9 වෙනි මාසේ 19 වන දින සිට මෙම පනත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම පනතේ අරමුණ ලෙස සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්තවල සේවයේ නියුක්ත සේවකයන්ගේ පඩි සහ වෙනත් දීමනා විධිමත් කිරීමත් යම් නිශ්චිත ප්‍රකාශ කරනු ලබන කර්මාන්ත සඳහා පඩිපාලක සභා පිටුවීමත් මෙම පනතින් අපේක්ෂා කරන බවයි. සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ ආවරණය නොවන පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයට අයත් කර්මාන්තවල සේවයේ නියුක්ත සේවකයන් මෙම පනතින් ආවරණය වන බව මෙහි සඳහන් වෙනවා. එහෙත් බාල අපරාධකාරයන්, අඳගොළු, බිහිරි වැනි විශේෂ අවස්ථාවන් නැති පුද්ගලයන් වෙනුවෙන් වෘත්තීය පුහුණුවක් හෝ පළපුරුද්දක් ලබා දීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන ආයතන මෙම පනතින් ආවරණය නොවන බවද මෙහි සඳහන් වෙනවා. දැනට ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති පඩිපාලක සභා සංඛ්‍යාව 44ක් වන අතර අද අපි කතා කරන්න යන්නේ එම පඩිපාලක සභා අතරින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා ආවරණය වන පඩිපාලක සභා ආඥා පනත සම්බන්ධවයි. ඇඳුම් සෑදීමේ කර්මාන්තයට අදාළව විස්තරයේ සඳහන් වෙනවා 1963 සැප්තැම්බර් මාස 2 වන දින සිට වළංගු වන බව. ඒ වගේම ඇඳුම් සෑදීමේ කර්මාන්තය එනම් නිම කළ ඇඳුම් සහ නිම කළ යට ඇඳුම් සෑදීම සහ අතින් එම්බ්‍රොයිඩර් කිරීම සහ මැෂින් මගින් එම්බ්‍රොයිඩර් කිරීම යන කර්මාන්තයන් මෙම පඩිපාලක සභා ආඥා පනතේ විධිවිධාන වලට යටත් වෙනවා. ඒ වගේම මෙහි තනතුරු 21ක් සඳහන් කර තිබෙනවා. මෙම කාර්යයන් වල නිරත වන සේවක සේවිකාවන් මෙහි විධිවිධාන වලට යටත් වන බව. ඒ වගේම මේ සඳහන් කර තිබෙනවා ලිපිකරුවන්, ඒ වගේම මුදල් අයකැමි වලින් ගබඩා බාරකරුවන්, වේලා සටහන්කරුවන්, ඒ වගේම මුරකරුවන් සහ බාරකරුවන් මෙම පනතේ විධිවිධාන වලට ඇතුළත් නොවන බව. වැඩ කරන සාමාන්‍ය දවසක් ලෙස අර්ථ දක්වන්නේ කෑම ගැනීමට හා විවේකයට පැයක් ඇතුළත්ව සතියේ දිනවල පැය 9ක්, ඒ වගේම සෙනසුරාදා දවසේ පැය 6මාරක් විය යුතු බවත් මේ සඳහන් කර තිබෙනවා. වැඩ කළ යුතු අවම දින ගණන් මෙම පඩිපාලක සභා ආඥා පනත යටතේ මාසයෙන් මාසට වෙනස් වෙනවා. මේ දක්වා ඇත්තේ එම වෙනස්කම් ජනවාරි මාස 27ක්ද, පෙබරවාරි මාස 24ක්, මාර්තු මාස 27ක් මේ ආකාරයට දෙසැම්බර් මාසය දක්වා අදාළ දින ගණන් මෙහි සඳහන් කර තිබෙනවා. යම් මාසයක ඉරිදා දින 5ක් එම මාසයට තිබුණහොත් ඉහත සඳහන් කර දිනයන්ගෙන් එක් දිනයක් අඩු කිරීම සිදු කළ යුතු බවද මෙහි ඇති විධිවිධානවල දක්වා තිබෙනවා. මේ වගේම වෘත්තීය ආධුනිකයෙකු හෝ පුහුණුවන්නෙකු ආධුනික කාලයේ ලෙස වැඩ කරන දින 156කින් පමණක් යුක්ත විය යුතු බවත් මෙහි සඳහන් කර තිබෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ අතිකාල ගෙවීම් සම්බන්ධව. එසේ නැත්නම් සාමාන්‍ය විවහාර වචනයෙන් කියනවා නම් ඕවර්ටයිම් ගෙවීම සම්බන්ධව මෙහි කුමන විධිවිධාන ලබා දී තිබෙනවද කියලා. එය ඉතා සරලව පැහැදිලි කිරීමක් සිදු කළහොත් සාමාන්‍යයෙන්
එක් පැයකදී ගෙවන වැටු ප්‍රමාණයමෙන් එකහමාරක ගුණයක් අතිකාල පැය සඳහා ගෙවීම් සිදු කළ යුතුයි. මෙහිදී ගණනය කිරීම සිදු කරන්නේ මූලික වැටුප එසේ නැත්නම් ස්ථාවර වැටු බෙදීම සිදු කරනවා 200න් බෙදා 1.5න් ගුණ කිරීමෙන් අදාළ පැයට ගෙවිය යුතු මුදල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙහි 200න් බෙදීම සිදු කරන්නේ සාමාන්‍යයෙන් මාසයකට වැඩ කරන දවස් 25ක ප්‍රමාණය දවසකට වැඩ කරන පැය 8න් වැඩි කිරීමෙන් මාසයකට වැඩ කරන පැය ගාන අපට ගණනය කිරීමට හැකියාව තිබෙනවා. ඉන් අනතුරු අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සති නිවාඩු සම්බන්ධවයි. සති නිවාඩු ලෙස හඳුන්වන්නේ ඉරිදා දවසයි සෑම සේවකයෙකුටම සෑම ඉරිදාවක්ම සෑම සුමානකම නිවාඩු ලබා දී සිදු කළ යුතු බව මෙම විධිවිධානවල සඳහන් කර තිබෙනවා. යම් ආයතනික අවශ්‍යතාවයන් මත එම ඉරිදා දිනයේද සේවය කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එහිදී කරුණු කිහිපයක් මත පදනම් කරගනිමින් ඉරිදා දිනය වැඩ කිරීමට හැකියාව තිබෙනවා. එහිදී පළමුව සඳහන් කරලා තිබෙනවා එළඹෙන සතියේ දින 6 ඇතුළත යම් දිනයක් සේවකයාට නිවාඩු ලබා දීම තුළින් ඉරිදා දිනේ වැඩ කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම සේවකයාගේ කෑම සහ අනිකුත් විවේකයන් ඇතුළත්ව පළමු පැය 9 සඳහා මාසික වේතනය එසේ නැත්නම් මාසික වැටුප 26න් බෙදා ලැබෙන ප්‍රමාණය 50%කින් වැඩි කිරීමෙන් යම් සේවකයෙකු ඉරිදා දිනේ සේවය කිරීමට යොමු කිරීමට ආයතනයට හැකියාව තිබෙනවා. දිනක වැටුපෙන් එකහමාරක ගුණයක් සේවකයාට ලබා දීම සිදු කර යුතුයි. මෙහිදී මේ සඳහා සේවක අර්ථසාධක අරමුදල් හිමිකම් ලැබීම සිදු වෙනවා. ඒ වගේම පළමු පැය 9න් අනතුරුව එළඹෙන පැයක් සඳහා ඉහත සඳහන් කළ මාසික වැටුප 200න් බෙදා ගැනීමෙන් පැමිණෙන වටිනාකම 100%කින් වැඩි කිරීම තුළින් එම සේවකයාව ඉරිදා දිනේද අතිකාල කිරීමේ හැකියාව ආයතනයට මෙහි ලබා දී තිබෙනවා. තවද මෙහි තුන්වෙනි කරුණ ලෙස සඳහන් කර තිබෙනවා ඉරිදා දිනයේ සේවය කිරීම වෙනුවෙන් එම සේවකයාට හිමි මුදල සහ සාමාන්‍ය වැටුප අදාළ වැටුප් ලබා දෙන දිනේදීම ලබා දීම සිදු කළ යුතු බව. මින් අනතුරුව අපි කතා කරන්න සූදානම් වන්නේ සේවකයන් හට හිමිවන වාර්ෂික නිවාඩු සම්බන්ධවයි. මෙහි මුලින්ම සඳහන් කර තිබෙනවා සේවකයෙකුගේ වර්ෂය යනු කුමක්ද කියලා. මෙහිදී පළමු වර්ෂය ලෙස සඳහන් වන්නේ සේවකයෙකු ආයතන සම්බන්ධ වූ දින සිට මාස 12 සම්පූර්ණ වීමෙන් පසු එළඹෙන දිනයයි. ඒ අනුව සේවකයු සඳහා නිවාඩු හිමිවන්නේ සේවකයාගේ සම්බන්ධ වූ පළමු වසරේ නොව එළඹෙන දෙවන වසරේ සිට සේවකයාට නිවාඩු හිමිකම් ලැබීම සිදු වෙනවා. එම සලකා බලන වසර තුල සේවකයෙකු දින 218 සේවය කිරීම සිදු කළ යුතුයි. ඉන් අනතුරුව සේවය කර ඇති දින 4කට එක් නිවාඩුව බැගින් උපරිම දින 14ක් සේවකයුහට හිමිවන බව මෙම විධිවිධානවල සඳහන් කර තිබෙනවා. මෙහිදී වැඩ කරන දවස් සම්බන්ධව විශේෂයෙන් මෙහි සඳහන් කර තිබෙනවා. එහි පළමුවෙන් සඳහන් කර තිබෙන්නේ ආයතනය විසින් සේවකයාට ලබා දෙන නිවාඩු දිනයන්ද මේ සඳහා ඇතුළත් කර ගන්නා බව. ඒ වගේම මොනෑම් හේතුවක් මත සේවකයාට සේවයට පැමිණීමට නොහැකි වූ දිනයන් එය ආයතනය මගින් අනුමත කර තිබේ නම් යම් අනතුරක් හේතුවෙන් අදාළ සේවකයාට තුවාලයක් හේතු කොටගෙන සේවකයා සේවයට පැමිණෙන්නේ නැති දින ගණන්ද මෙම සේවය කරපු දින ගණන ගණනය කිරීම සඳහා ඇතුළත් කර ගන්නා බව මෙහි සඳහන් කර තිබෙනවා. යම් හේතුවක් මත ආයතනයේ නිෂ්පාදනයන් නොමැති අවස්ථාවන් වලදී ලබා දෙන නිවාඩු දිනයන්ද මෙම සේවකයෙකුගේ දෙවන වසරේ වාර්ෂික නිවාඩු සඳහා සුදුසුකම් ලබන දින ගණනය කිරීම සඳහා ඇතුළත් කරගනු ලබනවා. මෙම වාර්ෂික නිවාඩු සේවකයා විසින් ලබා ගැනීමේදී උපරිම දින 7කට යටත්ව එකවර මෙම නිවාඩු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිවාඩු ලබා ගැනීමේදී ආයතනය සහ සේවකයාගේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවය මත මෙම නිවාඩු ලබා ගැනීම සිදු කළ යුතු බව මෙහි සඳහන් වෙනවා. සේවකයෙකු හට තමන්ට හිමි නිවාඩු ලබා දීමටත් සේවකයාගේ නිවාඩු ලබා ගැනීමටත් අවශ්‍ය බව මෙහි සඳහන් කර තිබෙනවා. ඒ වගේම ආයතනය විසින් එම නිවාඩු ලබා දීම සිදු නොකරන්නේ නම්
වසර අවසානයේදී මෙම නිවාඩු සඳහා ගෙවීම් සිදු කළ යුතු බව විශේෂයෙන් මෙහි සඳහන් කර තිබෙනවා. එය දින 60ක් ඇතුළත අදාළ දින සඳහා ගෙවීම් සිදු කළ යුතු බවත් මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ගෙවීම් සිදු කිරීමේදී සාමාන්‍යයෙන් දිනක වැටුපට අදාළ ගෙවීම එක් නිවාඩු දිනයක් සඳහා ගෙවීම් සිදු කළ යුතුයි. යම් සේවකයෙකු සේවයෙන් ඉවත් වන විට එම සේවකයාට එම සේවකයාගේ ඉතිරිව ඇති නිවාඩු සඳහා ගෙවීම් සිදු කළ යුතුයි. මේ සඳහා සේවක අත්සාධක අරමුදල් හිමිකම්ද එම සේවකයාට හිමිවනවා. මින් අනතුරුව අපි ඔබට අදහස් දක්වන්න සූදානම් වන්නේ ආණ්ඩුවේ නිවාඩු දවස් සම්බන්ධවයි. සාමාන්‍ය පරිදි ආණ්ඩුවේ නිවාඩු දවස් දින 8ක් විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. පඩි සහිතව මෙම නිවාඩු අනිවාර්යෙන් ලබා දීම සිදු කළ යුතු බව. දෙමළ තයිපොංගල් දිනය, ජාතික දිනය, සිංහල සහ හින්දු අලුත් අවුරුදු දිනයට පෙර දිනය, එවැගේම සිංහල සහ හින්දු අලුත් අවුරුදු දිනය, මැයි 1 වන දිනය, සිංහල වෙසක් මාස පුන් පොහෝ දිනයට ඉන්පසුව එළඹෙන දිනය, මොහමඩ් නබි නායකතුමන්ගේ උපන් දිනය වෙනුවෙන් යෙදී ඇති දිනය, එවැගේම නත්තල් දිනය යන දවස් 8 සඳහා පඩි සහිතව අනිවාර්යෙන් නිවාඩු ලබා දීම සිදු කළ යුතුයි. ඒ වගේම මෙහි සඳහන් කර ඇති දින 8 තුලද රාජකාරිවල යෙදීමේ හැකියාව ආයතනයකට මෙම විධිවිධාන වලින් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම දිනවල රාජකාරී යෙදුවොත් එම අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 31 වන දිනට පෙර දිනයක් නිවාඩු ලබා දීම සිදු කිරීමට අවශ්‍යයි. එසේ නැතහොත් සාමාන්‍ය දිනක පැය 8ක ගෙවන මුදලට වඩා දෙගුණයක් පළමු පැය 8 සඳහා ගෙවීමෙන්ද, එවැගේම ඉන් අනතුරුව සාමාන්‍ය පැයකට ගෙවීම් සිදු කරනවා මෙන් 3 ගුණයක් ගෙවීම තුලින් එම සේවකයා සේවයේ යොදවා ගැනීමට හැකියාව තිබෙන බව මෙහි සඳහන් කර තිබෙනවා.